ඔන්න අද ව්ලොග් එක පටන් ගන්නේ ග්‍රොසරි shopping වලින්. ඔන්න මම සුපර් මාකට් එකට ආවා. මං අද ආවේ ස්පොට්ටෝ කියන සුපර් මාකට් එකට. මේකේ ගියෝම සූපර් එකකුත් තියෙනවා. මේ සූපර් එක ඇතුලේ ගියෝම සූපර් එකකුත් වෙනම පැත්තක තියෙනවා. ඉතින් ගියෝම සූපර් එකේ වෙන සුපර් මාකට්ස් වලට වැඩිය මේ ටිකක් ගණන් අඩුයි. ඉතින් මේ අද මම රස කෑම වර්ග 2-3ක් හදන්න හිතන් ඉන්නවා. මං අද රැට රුලන් පිට්ටු හදන්න ඉන්නේ. වැඩේකින් රුලන් වල ජපනීස් වලින් කියන නම දන්නේ. Google එකේ සර්ච් කරලා හරි බලලා රුලන් පැකට් එකකුත් ගන්න ඕනේ. එහෙනම් අපි යන් ග්‍රොසරි shopping. ඉතින් මං අද නිවාඩු නිසා කල් තියාගන්න පුළුවන් කෑම ජාති 2ක් වගේ හදන්න හිතන් ඉන්නවා. ඒකට අවශ්‍ය දේවල් ගන්න තමයි මං අද සුපර් මාකට් එකට ආවේ. මේක ගියොම සූපර් එකක් තියෙනවනේ. ඒකෙන් ඉතින් මට ඔක්කොම දේවල් ටිකක් අඩුවට ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ගියොම සූපර් එක. ඉතින් අද මං හදන්න හිතන් ඉන්නේ රටකචු බැදුමකුයි පොල් සම්බෝල තෙම්පරාදුවකුයි. රටකචු බැදුමට ග්‍රීන් පීස් උත් දාන්න ඉන්නේ. අම්මු ඒව ගන්න කියලා බැලුවට ඔන්න බලන්නකො මට බැදපු එකක්ම හම්බුණා. ඔන්න ඔය ග්‍රීන් පීස් එක මාරම රසයි. මෙහෙ ඉන්න යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මෙහෙ ඕනම සූපර් එකක නට්ස් වර්ග මාරම ගණන්. විශේෂයෙන් කැෂිව් ආමන්ඩ්ස් එහෙම හරිම ගණන්. ලංකාවේ වගේ තමයි. ඒ කියන්නේ ග්‍රෑම් 200 ග්‍රෑම් 300 යෙන් 700 නුත් උඩ තමයි තියෙන්නේ. ඉතින් ගියොම සූපර් එකෙත් එහෙමයි. ඔන්න ඔය වෝල්නට්ස් පැකට් එකේ ග්‍රෑම් 300යි තියෙන්නේ. ටැක්ස් එකත් එක්ක ඒකේ ගාණ යෙන් 699යි. ඒ කියන්නේ ඉතින් යෙන් 700ම තමයි. ඉතින් මට අද ඕනේ රටකචුනේ. මං ඔන්න ওই පැකට් එක තමයි ගත්තේ. ඊට පස්සේ ගත්තේ මං රාමෙන් පැකට් එකක්. ලොකු පැකට් එකක්. ඒකේ නම් හැබැයි පැකට් 5ක් විතර තිබුණා. ඒකේ ගාණ උනේ යෙන් 213යි. ඒක නම් ඉතින් ඒ ගානට ඇත්තටම ලාභයි. මේ සෙක්ෂන් එකේ තියෙන්නේ ඩීෆ්‍රීස් කරපු එළවලු. ඔය තියෙන්නේ සුදු ලුණු පැකට් එකක්. ඒකත් ග්‍රෑම් 500ක් තියෙනවා. ඒකේ ගානත් යෙන් 321ක් වගේ තමයි උනේ. ඉතින් මේකේ තියෙනවා තව අල, බෝංචි, කරවිල වගේ ಜಾති ගොඩක් තියෙනවා. එක දවසක් මං අල එකක් ගත්තා. හැබැයි අල එක නම් මට හරියන්නේ නැහැ. ඩීෆ්‍රීස් කරපු එළවලු වලින් මං ගන්නේ බෝංචි විතරයි. මොකද නෝමල් බෝංචි සුපර් මාකට්ස් වල මාරම ගණන්. මේ අනික පොඩි කරල් 5ක් 6ක් වගේ තමයි තියෙන්නේ. ඒකත් ඉතින් යෙන් 300ටත් වඩා වැඩි. මම දැන් මේ හොය යන්නේ රුලන්. අනේ රුලන් නැද්ද? තාම නම් හම්බුනේ නැහැ අනේ. තව ටිකක් හොයලා බලමු. ඉතින් මං හෙව්වට හම්බුනේ නැහැ. ඊට පස්සේ මං එතන වැඩ කරන කෙනෙක්ට ෆොටෝ එකක් පෙන්නලා ඇහුවා තියෙනවද කියලා. ඊට පස්සේ එයාත් හොයලා ඇතුළටත් ගිහිල්ලා අන්තිමට නැහැ කිව්වානේ. ඉතින් මෙහි ඉන්න යාළුවෙක් නම් රුලන් ගන්න තැනක් දන්නවනම් කමෙන්ට් එකක් දාන්න හොඳේ මට. නැහැලු. කමන්නේ. වෙන මොනාරි හදමු අපි. ඉතින් ගත්ත බඩු ටිකත් බෑග් එකට දාගෙන ඊළඟට මං ගියා යෙන්සියේ කඩේට. මොකද හදන කෑම ජාති 2 දාන්න වීදුරු බෝතල් 2ක් ගන්න.
ඉතින් බෝතල් දෙකත් අරගෙන ගෙදරට අවශ්‍ය බඩු ටිකකුත් අරගෙන මං ගෙදර ආවා. ගෙදර ආපු ගමන්ම කරේ මං වීදුරු බෝතල් දෙක උණු වතුරෙන් තම්බපු එක. මොකද මේකට අපි දැන් උයපු කෑම චාතිනේ දාන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඒවා ජීවාණුහරණය කරන්න ඕනේ. ඉස්සෙල්ලාම මම භාජනයකට බෝතල් වැහෙන ප්‍රමාණයට වතුර දාලා ලිපේ හොඳට විනාඩි 3-4ක් උතුරව ගත්තා. ඊට පස්සේ ලිප වහලා තමයි මම මේ බෝතල් දෙක දාන්නේ. මොකද මේවා පුපුරයිද නැද්ද කියලා මන් දන්නේ නැහැ. ඒ හින්දා ලිප වහලා තමයි බෝතල් දෙක මම වතුරට දැම්මේ. ඊට පස්සේ උණු වතුරෙම විනාඩි 5ක් විතර මං එහෙමම බෝතල් දෙක පෙගෙන්න තියලා ඊට පස්සේ වතුර බේරෙන්න මෙන්න මෙහෙම පොඩි සර්විට් එකක් එලලා ඒක උඩට බෝතල් දෙක අනිත් පැත්ත හරවලා තිබ්බ වතුර බේරෙන්න. ඉතින් බෝතල් දෙක වේරෙනකන් මම මේ දැන් යන්නේ රටකචු බෙදුම හදන්න. ඒකට අවශ්‍ය ඔක්කොම බඩු ටික මං එක තැනකට ගන්න තමයි මේ හදන්නේ. ඔන්න ඔය රාමෙන් පැකට් එකේ පැකට් 5ක්ම තිබ්බා. රසකාරක පැකට් එකත් එක්ක. ඉතින් ඒකෙනුත් පැකට් දෙකක් අරගෙන අනිත් පැකට් 3 මං අරන් තිබ්බ පොඩි බඩකින්නාකාවොත් හදාගෙන කන්න කියලා. මේ තියෙන්නේ අර අපි ගත්ත බෙදපු ග්‍රීන් පීස් පැකට් එක. මේක ඇතුලේ චූටි පැකට් 10ක්ම තිබ්බා. ඉතින් මේ පැකට් එක යන්නේ 150ක් වගේ තමයි වුනේ මට මතක විදිහට. මේක මාරම රසයි. ඔය ස්පයිසි කියලා ගහලා තිබ්බට අනේ එච්චර සැර නැහැ. මේ පොඩි සීනි රහකුත් එනවා. ඉන්නකො මං වලට කාලම පෙන්නන්න. ඒක ස්පයිසි කියලා තිබ්බට මේ එහෙම සැරක් නැහැ. සීනි රහකුත් එනවා මාර රහයි. ඉතින් මෙහි ජීවිතේ හරිම කාර්යබහුලයිනේ. මෙහි තියෙන ජොබුත් එහෙමයි. ජපානේ ලේසි ජොබ් නැහැ. ඉතින් ඒ නිසා මේ හැමෝම මහන්සි වෙලා තමයි වැඩ කරන්නේ. අපේ හස්බන්ඩ්ලත් එහෙමයි. ඉතින් සමහරක් දවස්වලට මටත් ගොඩක් මහන්සි. මොකද වැඩ කරන තැන එක දිගට පැය 4-5 හිටගෙන ඉන්න දවසත් ඕන තරම් තියෙනවා. ඉතින් ජොබ් එකෙත් වැඩ කරලා ආයෙත් ගෙදර ගිහිල්ලත් උයන්න ඕනෙනි කියලා හිතද්දී ඇත්තටම එපා වෙනවා. ඒ හින්දා ඉතින් අපිම ලේසි ක්‍රම හොයාගන්න ඕනේ. ඉතින් සමහර අය සතියටම උයනවා. නැත්තම් සතියට දවස් 2ක් විතරක් උයන අය ඉන්නවා. ඉතින් මං හිතනවා වෙන රටවල් වල අයත් මෙහෙම වෙන්නේ නැති කියලා. ඒ හින්දා ඉතින් මේ වගේ කල් තියා ගන්න පුළුවන් කෑම ಜಾති 2-3ක් හැදුවහම මහන්සි දවසට වුණත් මේකත් එක්ක කන්න පුළුවන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව මන් නූඩල්ස් ටිකයි පීනට්ස් ටිකයි බෙදගෙන වෙනම භාජනයකට දැම්ම තෙල් බේරෙන්න. අන්තිමටම තමයි මන් ලුණු ටික බෙදගන්නේ. මොකද ලුණු වල පොඩ්ඩක් අර වතුර ගතිය තියෙනවනේ. ඒ හින්දා ඉතින් ඒ ටික අන්තිමටම බෙදගත්තා. ලුණු බෙදෙන්න ඉතින් ටිකක් වෙලා යනවනේ. ඒ හින්දා ඉතින් ඔන්න ඒ අතරතුර කන්න මං ගෙනාපු මිදිවලුනුත් ගෙඩි 3-4ක් ගත්තා. ඒ ಜಾති 3ම බෙදගෙන දැන් ඉවරයි. මං ග්‍රීන් පීස් බෙදගත්තේ නැහැ. මොකද ඒවා බෙදලාමනේ තියන්නේ පැකට් එකේ. ග්‍රීන් පීස් වලිනුත් පැකට් 7-8ක් දාලා තව පැකට් දෙකක් ඉතුරු කරා හස්බන්ඩ් ආපුවම එයාට දෙන්න. ඉතින් ටිකක් වෙලා තෙල් බේරෙන්න තියලා මං වෙනම භාජනයකට දාගන්නවා මික්ස් කරගන්න. මම මේ මිශ්‍රණයට එකතු කරගන්නේ කෑලි මිරිසුයි ලුණුයි විතරයි. ඕනේ නම් කෑලි මිරිසුත් තෙලේ බෙදලම ගන්න පුළුවන්. මම බෙදලා ගත්තේ නැහැ. ඉතින් දැන් මේ වගේ ටිකක් තෙල් වැඩියෙන් තියෙනවනේ. ඒ හින්දා මම මේකටම තමයි කෑලි මිරිස් එකතු කරේ.
වෙනදාට මම මේක හදද්දි සීනි චුට්ටකුත් එකතු කරගන්නවා. ඒත් මම මේ සැරේ එකතු කරගත්තේ නැහැ. මොකද මේ අර මං කලින් කිව්වේ ග්‍රීන් පීස් වලත් පොඩි සීනි රහක් එනවා කියලා. ඒ හින්දා ඉතින් මම වෙනම සීනි එකතු කරගත්තේ නැහැ. ඉතින් මන් දැන් රටකචු බැදුම හදාගෙන ඉවරයි. ඒකත් මන් දැන් ටිකක් නිවෙන්න තියලා දැන් මම මේ හදන්නේ පොල් සම්බෝලේ. මේක හදන්න මම පාවිච්චි කරන්නේ ඩෙසිකේටඩ් කොකනට්. ඒකටම සුදු ලුණුයි කපලා දානවා. තව ඒකට කෑලි මිරිසුයි ලුණුයි ගම්මිරිසුයි දානවා. දෙහි ටිකකුත් දාලා මම වෙනම වතුර චුට්ටකුත් දානවා. මේ මොකද මේක ඩෙසිකේටඩ් නේ. ඉතින් බ්ලෙන්ඩ් කරන හින්දා මම වතුර චුට්ටකුත් එකතු කරා. මං කලින් හාල් මැසු ටිකකුත් බෙදලා තිබ්බ. දැන් ඒ ටිකත් මම එකතු කරනවා මේකට. ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මං ඉතින් සම්බෝලෙට දෙහි දැම්මනේ. ඒ හින්දා මැටි ඇතිලියක් තමයි ගත්තේ ටෙම්පරාදු කරන්න. ඉතින් මං තෙල් චූට්ටක් වෙන්න දාලා අබ ඇට ටිකකුයි කරපිංචා ටිකකුයි දාගන්නවා. ඊට පස්සේ පොල් සම්බෝල ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මන් දැන් පොල් සම්බෝලෙත් හදලා ඉවරයි. ඒ දෙකම නිවෙන්න තියලා මං ආව රෑට හදන කෑම එකට එළවලු ටික කපා ගන්න. ඉතින් මන් දැන් යන්නේ බෝතල් වලට කෑම ಜಾති දෙක දාගන්න. බෝතල් වල තිබ්බ වතුර ටිකත් හොඳටම පිහදාලා කෑම ටිකත් හොඳටම නිවුනට පස්සේ තමයි මම මේ බෝතල් වලට දාගන්නේ. ටිකක් හවස් වෙලා මං රෑට උයන්න තමයි ආවේ. මං ඉතින් අද රෑට හදන්න හිටියේ ඉරුළම් පිට්ටුනේ. ඉතින් රුලන් හම්බුනේ නැති නිසා ඉක්මනින්ම හදාගන්න පුළුවන් රසවරස රොටි තමයි හදාගන්න යන්නේ. ඉස්සෙල්ලහම පාන් පිටි ඕනේ. පාන් පිටි එකටම ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාගෙන බිත්තර දෙකකුත් දාගත්තා. ඊට පස්සේ ලුණුයි වතුරයි එකතු කරලා දියරයක් වගේ වෙන්න මික්ස් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ ටික බ්ලෙන්ඩ් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්නත්. ඊට පස්සේ එකට කපාගත්ත කැරටුයි, ලීක්සුයි, ලූණුයි, තක්කාලි දාලා තව ගම්මිරිස් ටිකකුත් දාලා හොඳට මික්ස් කරගන්න ඕන. ඔයාලට ඕන නම් කෑලි මිරිසුත් දාගන්න පුළුවන්. මං ඉතින් ගම්මිරිස් දාපු හින්දා එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒකට බටර් චුට්ටක් දාලා අපි අර මිශ්‍රණයෙන් හැන්දක් දාන්න ඕනේ. හැන්දක් දාලා අර අපි තෝසේ හදද්දී රොටි උඩ රවුම් කරන්නේ. ඒ වගේ මේක රවුම් කරලා චුට්ටක් වහලා තියන්න. ඉතින් මේකට මම වෙනම හොදි ಜಾති හැදුවේ නැහැ.
අර මන් දවල් හදපු සම්බෝලෙත් එක්ක තමයි මේක කෑවේ. හරිම රසට තිබ්බා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. අදත් මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.